අපේ ප්‍රධාන ආහාරය බත් කියන එක අපි දන්නවා. අපිට විශාල ප්‍රමාණයක සහල් අවශ්‍යතාවයක් වාර්ෂිකව තියෙනවා අපේ පරිභෝජනය සඳහාත්. ඒ වගේම අපේ සත්ත්ව පාලනය සඳහාත් යම් කිසි ප්‍රමාණයකට අපිට සහල් අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ අපි විශේෂයෙන් අමතක කරන්න හොඳ නෑ අපේ හෝටල් ශාස්ත්‍රය සඳහා විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය සඳහා විශේෂිත සහල් වල අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට අපි ඒ සඳහා භාවිතා කරන බාස්මති වගේ සහල් අපිට දේශීයව නිෂ්පාදනය කිරීමේ යම්කිසි දුෂ්කරතාවයක් තියෙනවා. ඒ ප්‍රභේදවල තියෙන ලාක්ෂණික ගුණ නිසා ඒවා අපිට අනිවාර්යයෙන්ම ආනයනය කරන්න සිද්ධ වෙනවා. නමුත් දේශීය වශයෙන් අපිට විශාල වශයෙන් සහල් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය වාර්ෂිකව තියෙනවා. නමුත් දැන් කාලයක් තිස්සේ අපි නිෂ්පාදනය පුළුල් කරගෙන යන අතරතේ අපි තාමත් අපේ සාමාන්‍ය හෙක්ටයාරයකට අස්වැන්න තියෙන්නේ මුළු සමස්ත රටක් විදියට ගත්තොත් හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 4.5ක් වගේ ප්‍රමාණයක්. මේක දැන් අපි දශකයක් දෙකක් තිස්සේ මේ අගේම හිර වෙලා තියෙනවා. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ සමහර දිස්ත්‍රික්කවල විශේෂයෙන් අපි ගත්තොත් හම්බන්තොට වගේ දිස්ත්‍රික්කයක මේක දෙගුණ වෙලා ගන්න වෙලාවල් තියෙනවා. සමහර ගොවියෝ ඊට එහා ගිහිල්ලා හොඳ අස්වැන්නක් ගන්න. ඒ වගේම සමහර දිස්ත්‍රික්කවල මේ අස්වැන්න ලබා ගන්නේ නැහැ 4.5 අගේවත් දැන් දිස්ත්‍රික්කෙන්නේ නැහැ. ඒ නිසා තමයි රටක් විදිහට ගත්තොත් අපි හෙක්ටයාරයට මෙට්‍රික් ටන් 4.5ක වගේ සාමාන්‍ය අගයක් රටක් විදිහට පැමිණලා තියෙනවා. අපි මෙතනදී ප්‍රමුඛ වශයෙන් අපි දන්නවා සම්බා කැකුළු නාඩු මේ වගේ අපි සහල් එක තමයි ඉන්නේ. මේ ටික හැදෙන්න වී ප්‍රභේද රසක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පර්යේෂණ ආයතන වලින් අඳුන්වලා දීලා තියෙනවා. මේවා තමයි ගොවියෝ වගා කරන්නේ. නමුත් දැන් ඒ නිෂ්පාදනයේ ප්‍රභේද තෝරා ගන්න ඒගොල්ලන්ට පුද්ගලික රුචිකත්වයේ ප්‍රදේශවල කන විදිහක් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් අපි දකුණු පළාතේ ගොඩක් වෙලාවට රතු නාඩු සහල් කන්න, රතු කැකුළු කන්න ඒ අය ආසයි කැමති සහ ඒකට ඉල්ලුමක් තියෙනවා. නමුත් ටිකක් උඩහට වෙන්න ගත්තොත් අපි ගත්තොත් වයඹ පළාත වෙන්න පුළුවන් අනුරාධපුරේ ගොඩක් වෙලාවට සුදු සහල් කන්න තමයි ප්‍රමුඛතාවයේ තියෙන්නේ. ඒ කියන්නේ අපි කැකුළු වෙන්න පුළුවන් සම්බවලට තමයි ගොඩක් වෙලාවට ප්‍රමුඛතාවයේ තියෙන්නේ. ඉතින් මේ තියෙන ප්‍රදේශයේ රුචිකත්වයේ සහ වෙළඳ පොලේ ඉල්ලුම අපි ගාරගත්තොත් දැන් කීරි සම්බා එහෙම නැත්නම් BG 360 කියන ප්‍රභේදයට විශාල ඉල්ලුමක් වෙළඳ පොලේ තියෙනවා. ඒක ගුණාත්මකයෙන් ඉහළ සහලක්. නමුත් සාපේක්ෂව අනෙකුත් ඉහළ අස්වනු විභවයක් තියෙන සහල් වලට වී ප්‍රභේද වලට සාපේක්ෂව අඩු අස්වැන්නක් ලබා දෙන ප්‍රභේදයක් විදිහට තමයි අඳුනගෙන තියෙන්නේ. ඉතින් මේ නිෂ්පාදනය අපි තේරුම් ගන්න ඕනේ BG 360 කියන ප්‍රභේදය වැඩියෙන් වපරිසරියක අවශ්‍යතාවය ගැන ප්‍රමුඛලා සලකලා අපි වවන්න ගියොත් අපි ජාතික අස්වැන්නට යම්කිසි බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම ඒක අපි පහුගිය අවුරුදු කිහිපයකට කලින් අපි ඒක අත්දැක්කා. ඕන තරම් එක්තරා කාලයක කීරි සම්බා තිබුණා. නමුත් නාඩු සහල් වල බරපතල හිඟයක් ඇති වෙලා ඊට අවුරුදු එකමාරකට දෙකකට කලින් විශාල ප්‍රමාණයෙන් අපිට නාඩු සහල් ආනයනය කරන්න සිද්ධ වුණා. දැන් ඒකේ අනිත් පැත්ත වෙලා තියෙනවා. නාඩු සහල් ඕන තරම් තියෙනවා. නමුත් කීරි සම්බා ප්‍රමාණවත් තරම් නැහැ. ඒත් එක්කම අපි ඒකට විකල්පයක් වශයෙන් රජයෙන් ආනයන සීමා ලිහිල් කරලා අපිට කීරි සම්බා වලට ආදේශක සහල් පිටරටින් ආනයනය කරන්න අවස්ථාව දුන්නා. දැන් මේ වෙනකොට කීරි සම්බා වලට ආදේශක සහල් ආනයනය කරන්න රජයෙන් අවසරය ලබා දුන්නා. දැන් මේ වෙනකොට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මේ ආදේශක සහල් වෙළඳ පොලේ තියෙනවා. ඒ වගේම කීරි සම්බා නැති වුණත් නාඩු සහල් ඒත් අතිරික්තයක් වගේ ප්‍රමාණයක් අපිට පේන්න තියෙනවා. ඇත්තටම ගත්තොත් කීරි සම්බා සමාවෙන්න අපේ නාඩු සහල් සඳහා හිඟයක් නම් ඇත්තේම නැති තරම්. නමුත් අතිරික්තයක් තියෙනවා. මේ නිසාම පහුගිය කන්නේ වී අස්වනු නෙලලා ඉවරුණාන් පස්සේ දැන් මේ වෙනකොට නාඩු වී සඳහා ගොවියාට ලැබෙන වී වලට ලැබෙන මිලේ යම් කිසි අඩුවක් පේන්න තියෙනවා. එතකොට මේක ගොවියන්ගේ පැත්තෙන් නැගෙන මැසිවිල්ලක් වෙලා තියෙනවා. මම ඔබගේ අවධානය විශේෂයෙන්ම යොමු කරන්න කැමැති ශේෂ්ත්‍රයක් තියෙනවා. මේක අපේ රටේ ඔය සහල් ප්‍රභේද ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය
ඉතාම වැදගත් වෙනවා. මම කිව්වා මේ BG360 BG352 BW කියන්නේ බෝම්බෝල ප්‍රභේද, එහෙම නැත්නම් KD කියන්නේ ලබුදුව, අම්බලන්තොට AT ප්‍රභේද, මේ ප්‍රභේද ගණනාවක එකතුවෙන් තමයි ඇත්ත වශයෙන්ම මේ අපි දන්න සම්බසහල්, කැකුළු, නාඩු මේ ඔක්කොම වෙළඳපොළට එන්නේ. නමුත් මේ පිළිබඳ සමීක්ෂණයක් වාර්ෂිකවම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හරහා යෝජනාබද්ධව සිද්ධ වෙන අසුණු සමීක්ෂණ වෙනවා. ඒ ප්‍රභේද වගා කරපු මොනාද කුඹුරු හැම ගොවියෙක්ම වගා කරන වී ප්‍රභේදය ගැන යම්කිසි වාර්තාවක්, තත්ත්වයක් කොහේ හරි සටහන් වෙනවා. එතකොට මේවා ව්‍යාප්තිය ගැන සලකලා බලද්දි මගේ මතකයේ දිව යනවා අපිට මෙහෙම ප්‍රශ්නයක් නොවි සාර්ථකවම සහල් අවශ්‍යතාවය සපුරාගත්ත අවසාන අවස්ථාව කියන බාහිර බලපෑම් මොකුත් නැතුව 2018-19 අවුරුදු වල ඊට පස්සේ කොවිඩ් ආවා. නමුත් ඊට කලින් අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය තියෙන්නේ මේ 18-19 අවුරුදු වල. ඒ අවුරුදු වල වී ප්‍රභේදවල ව්‍යාප්තිය දිස්ත්‍රික්ක වශයෙන් සටහන් වෙලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනය. අන්න ඒ සංඛ්‍යා ලේඛනය පදනම් කරගෙන, ඒ දත්තය පදනම් කරගෙන අපට අවශ්‍ය නම් දිස්ත්‍රික්ක මට්ටමේ මේ වී ප්‍රභේද වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපි දන්නවා, අපි අහලා තියෙනවා සහල් නැලිය කියලා ප්‍රදේශයක් ගැන. අපි යුද්ධේ කාලේ නම් අපි මේක ගොඩක් කනට පුරුයි. අපිට මන්නාරමේ සහල් නැලිය ප්‍රදේශය අද මුදවා ගත්තා මෙහෙම කියන ප්‍රවෘත්තියක් ඇවිල්ලා තියෙනවා. මේ සහල් නැලිය කියන්නේ ඉතාම ශාස්ත්‍රීය ප්‍රදේශයක්. ඒකයි අපිට සහල් නැලිය කියන්නේම වී ගොවිතැන සඳහා ඉතාම සුදුසු පස, රූමසෝල් පස තියෙන, එහෙම නැත්නම් සූර්යාලෝක තීව්‍රතාවයේ දවසේ වැඩි පැය ගාණක් ඉතාම හොඳ සූර්යාලෝකයක් ලැබෙන ප්‍රදේශයක් තමයි මේ මන්නාරම දිස්ත්‍රික්කයේ සහල් නැලිය ආශ්‍රිත වෙන ප්‍රදේශය. නමුත් විවිධ හේතුන් නිසා මේ හොඳටම වගා කරන්න පුළුවන් ප්‍රදේශයේ කුඹුරු ගොවිතැන තවමත් ප්‍රමාණවත් තැනක වගා කෙරෙන්නේ නැහැ. ඒකට රජයේ විවිධ දෙපාර්තමේන්තු ආයතන ඒ කුඹුරු තමන් සන්තකේ තබා ගැනීම නිසා කියන චෝදනාවත් ගොවියන්ගේ පැත්තෙන් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් අපි ඊට වඩා අවධානී සහ බැරෑරුම්ම කල්පනා කරලා මොකද හොඳටම වගා කරන්න පුළුවන් තැන්. මම උදාහරණයක් විදිහට කියනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන ඉහළ අස්වනු ලබා දෙන, විභවයන් ලබා දෙන සියලුම වී ප්‍රභේදවල ඉහළම අස්වනු වාර්තාවන් ලබා දීලා තියෙන්නේ ඔය මන්නාරමේ මුරුන්කන් ආශ්‍රිත ප්‍රදේශයේ. ඉතින් නමුත් ප්‍රමාණවත් තරම් කුඹුරු ඉඩම් ප්‍රමාණයක් මන්නාරමේ වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයක් තවමත් වගා කරන්නේ නැහැ. ඉතින් මේ ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම අපි කිව්වොත් කීරි සම්බා වගේ දෙයක් අපිට මන්නාරමේ නියම ව්‍යාපෘතියක් විදියට පුළුල්ව වගා කිරීමේ හැකියාවක් තියෙනවා නම් අපිට පුළුවන් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න කියන එක මගේ පුද්ගලික අදහස. අපි ඒ වගේ විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ ලදු කිලිනොච්චි වවුනියා දිස්ත්‍රික්කවලට ඒ ප්‍රදේශයේ දරිද්‍රතාවය ඉතාම ඉහළ තැනක තියෙන්නේ. ඒ ආදායම් මාර්ග ඒ මිනිස්සුන්ගේ වැඩි දියුණු කර ගැනීම සඳහා අපි අලුත් තාක්ෂණික ප්‍රවේශයක් විදියට මේ සහ අපේ රජයේ ආයතන යම් කිසි විදියකින් පොඩ්ඩක් අඩියක් පස්සට අරගෙන තමන්ගේ ආයතනවල සන්තකයේ තියෙන වගා කළ හැකි ඉඩම් ගොවි ජනතාවට නිදහස් කරලා අපිට පුළුවන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් සක්‍රිය කරගෙන ඉදිරියට යන්න කියන එකයි මගේ අදහස. මේ වෙනකොට සහල් සැකසීම පිළිබඳව එහි තාක්ෂණය පිළිබඳව අපිට තවදුරටත් වද වෙන්න දෙයක් නැහැ. පුද්ගලික අංශයෙන් විශාල විදිහට මේ වී නිෂ්පාදන ක්‍රියාවලිය, මේ සහල් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා තාක්ෂණය දායක කරගෙන තියෙනවා. අපතේ යාම ඉතාම අවම තත්ත්වයක තියෙන ඉහළ ගුණාත්මක සහලක්, ගල් වැනි නැති ගුණාත්මක සහලක් දෙන්න පුද්ගලික අංශයේ කරන්න ඕන සියලුම ආයෝජන කරලා ඉවරයි. ඒ වගේම බෙදා හැරීමේ යාන්ත්‍රණයේ පවා අපට එහෙම චෝදනාවක් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට තියෙන්නේ මේ වෙලාවේ අපි බලන්න ඕනි ප්‍රභේද, නාඩු, සම්බා මේවා අතර යම්කිසි සමතුලිතතාවයක් ඇති කර ගැනීම සඳහා අපි උත්සාහ වෙන්න. අපිට මග හරින්න බෑ. වෙළඳ පොලේ ක්‍රියාත්මක වෙන වෙළඳ පොළ බලවේග, විශේෂයෙන්ම
හෝටල් ශේත්‍රය සංචාරක ව්‍යාපාරයේ ඉල්ලන දේ අපිට නොදී ඉන්න බෑ. ඒගොල්ලෝ ඉල්ලන්නේ හැමතිස්සෙම ගුණාත්මක සහල. ඉතින් අන්නේ සහල සකස් කර ගැනීම සඳහා අපිට යාන්ත්‍රණයක් සකස් කර ගැනීම වෙනුවෙන් අපිට තාක්ෂණික ප්‍රවේශයක් සහ අපිට දේශපාලනික මැදිහත් වීමකුත් අවශ්‍ය වෙනවා. මේ ඉඩම් පිළිබඳව තියෙන ගැටලු නිරාකරණය කර ගැනීම ගැන අපි ඉඩම් නිදහස් කරගෙන සහ ගොවියාට වගා පැකේජ් හඳුන්වලා දෙන තාක්ෂණික වගා පැකේජ් කොහොමද අපි මේ නිවැරදිව ගුණාත්මක විතර වී පාවිච්චි කරන්නේ, පොහොර භාවිතා කරන්නේ, පලිබෝධ ඒකාබද්ධ පලිබෝධ පාලනය කරන්නේ කොහොමද, මේ වගේ තාක්ෂණික පැකේජයන් වැඩියෙන් හඳුන්වලා දීලා යා එකට වගා කරන්න, කන්නේට වගා කරන්න, හොඳින් වල් පාලනය කරන්න, මේ ඔක්කොම තාක්ෂණික කරුණු අපිට හරියට ගොවියාට සංවේදනය කරගන්න පුළුවන්. තවදුරටත් සාම්ප්‍රදායික වී ගොවිතැනේම එල්බ නොගෙන සිට අපි අලුතෙන් නව තාක්ෂණයත් එක්ක යාන්ත්‍රීකරණයත් එක්ක අපිට ඒකාබද්ධ වෙන්න පුළුවන් නම් මම හිතනවා අපේ රටේ තව දුරටත් කියන්නේ තියෙන කුඹුරු ඉඩම් ප්‍රමාණය මෙන් උපරිම දෙයක් අපිට ගන්න පුළුවන්. වගා කළ හැකි. දැනට වගා කරන සහ තවදුරටත් අර මං කිව්වා වගේ ව්‍යාපෘතියකට යටත් අර මන්නාරමේ තව වවන්න පුළුවන් කුඹුරු තියෙන අපි වවන්නේ නැති. අන්න ඒ ටික අපේ පද්ධතියට එකතු කරගන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම මේ සහල් අර්බුදේ ඉතාම කිටි කාලයක කන්නයක් දෙකක් ඇතුළත අපිට විසඳ ගන්න පුළුවන්. ඊට අමතරව ඇතැම් තැනකදී සමහර වසරවලදී අපිට ප්‍රමාණවත් තරම් වැස්ස තිබුණ තුන්වෙනි කන්නයක් අතරමැදි කන්නයක්කට යන්න. ඒ තියෙන තත්ත්වයන් අපි ඒ අවුරුදුවලදී ප්‍රයෝජනයට ගත්තාද කියන සැකය බරපතල විදිහට තියෙනවා. ඉතින් මහවැලි අධිකාරිය වාරි මාර්ග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වෙලා ඒ තීන්දුව ගන්නවා නම් නිසි කලට ඒ වතුර තියෙන තැන්වල තුන්වෙනි කන්නේ එකක් වී ගොවිතැන කරන්න පුළුවන් නම් ඒ සඳහා සුදුසු වී ප්‍රභේද ගොවියන්ට හඳුන්වලා දීලා බීජ නිෂ්පාදන වැඩසටහනක් එක්ක යන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට මේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න පුළුවන්. ඒත් එක්කම අපි හැමතිස්සෙම අපේ දේශීය ගොවියා ගැන හිතන්න ඕනේ. ඇත්ත අපිට හිඟයක් තියෙනවා නම් වෙනද පොළ මිල පාලනය සඳහා අපිට ආනයනයට යන්න වෙනවා. නමුත් ඒ ආනයනය කිරීමේදී සහල් ආනයනය කිරීමේදී අපේ දේශීය ගොවියාගේ නිෂ්පාදනය වලට ප්‍රමුඛතාවය දෙන්න ඒ අවශ්‍ය ප්‍රමාණයමද අපි මේ ගේන්නේ. මේ තුලින් අපේ ගොවියාගේ නිෂ්පාදන වලට මිල පල්ලෙහාට යෑමක් සිදු වෙනවාද කියන අවංක චේතනාවෙන් අපි මේකට ප්‍රවේශයක් ගන්න ඕන. දැන් අද වෙලා තියෙන්නේ යම්කිසි ප්‍රමාණයක් අපිට වෙළඳ පොළට ගියාම පැහැදිලිවම ආනයනික සහල් වල යම්කිසි අතිරික්තයක් නාඩු වලට සාපේක්ෂව පේන්න තියෙනවා. ඒ නිසා නාඩු සඳහා ඉන්නෙම යම්කිසි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම කීරි සම්භා සඳහා ඉන්න වැඩි වෙලා තියෙනවා. මේ අතරතුර සමතුලිතතාවයේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කඩිනම් ප්‍රවේශයක් ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. රාජ්‍යයක් වශයෙන් ඒ වගේම පුද්ගලික අංශයේ දායකත්වයේ සහයෝගය ඇතුව මේක කළමනාකරණය කරගෙන විශේෂයෙන් අර කලින් කිව්වා වගේ අපිට හොඳට බාහිර බලපෑම් සාධක අවම අවුරුදු වල තියෙන සංඛ්‍යාලයකන ඒකේ අවුරුදු වල කොහොමද කරේ කියන தත්ත්වය පදනම් කරගෙන අපිට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා.